අඩුවක් සහිත ජීවිතය තුළ අඩුව පුරවන්න ගන්න මහන්සියක් පමණමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මොකද අඩුවක් සහිත ලෝකයේ තුළ එහෙම නැත්නම් අඩුවක් සහිත ජීවිතය තුළ ඒ අඩුව පුරවන්න මහන්සි ගන්නවා කියන එක පමණයි ජීවත් වෙනවා කියන්නේ. හැබැයි හොඳ විමසීමක් සිහියක් තියෙන කෙනාට විතරයි ඒක පේන්නේ. එහෙම නැති කෙනාට ඒ කාරණේ පේන්නේ. පේනවා කියන දේ අපි දන්නවනේ. ඒ කියන්නේ දැන් මාව පේනවනේ. මාව පේනවා. ඒ විදිහටත් මාව දකින්න පුළුවන්. නේද? ඒ වගේම තමයි අපි හිතමුකෝ මම හොඳ කෙනෙක් වගේ පේනවද? ඒ කොහොමද ඒක දැක්කේ? නෑ ඒක තමයි. දැන් ඒක කොහොමද දැක්කේ? ඒක ඇහැට පේන්නේ නෑනේ. එහෙනම් ඒක පේන්නේ කොහෙටද? මනසට. නේද? හිතට පේන්නේ. එහෙම නැත්නම් ඒකට කියන්නේ නුවණට. අන්න එහෙම දෙයක් තියෙනවා. නේද? ඇහැට පේනවා වගේම තමයි නුවණින්ද දකිනවා. එහෙම නැත්නම් මනසින්ද දකිනවා. එහෙම නැත්නම් අපිට එක එක වචන කියන්න පුළුවන් හිතින් දකිනවා. නේද? එහෙම කියන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් සාමාන්‍ය කෙනෙක් හොඳයිද නරකයිද කියලා දකිනවා. හැබැයි ඒ දැකීම තියෙන්නේ ඇහැට පේන දේවල් වගේම තමයි නේද? නුවණින්. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා මේ ජීවිතය අඩුවක් සහිත ජීවිතයක්. හැබැයි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අඩුව පුරවමින් ඉන්න. එහෙම නේද? එහෙමද නැද්ද? උපදිනකොටම ඇඳුම් නැතුව උපදින. අඩුව සහිතවද? අඩුව සහිතද උපදින? ඉපදුනාට පස්සේ යට ඇඳුම් ඕනේ නැද්ද? බලෙන් අන්දවනවා නේ? ඒ වගේම තමයි ඉපදෙනකොටම ජරාව ගානගෙන උපදින්නේ. නේ? අඩුව සහිතවද නැද්ද? නේ? ඒ නිසා මොකද කරන්න වෙන්නේ? නේ? ඒ නිසාම හොදන්න වෙනවා. නේ? ඉපදෙනකොටම කෑ ගහගෙන උපදින්නේ. නේද? ඇයි ඒ? ඒකට හේතුව තමයි බය, තැති ගැනීම නේද? සැකය කාටද? ඒ කුඩා දරුවාට පවා උපදිනවා. එහෙමනේ. ඉපදුන ගමන්ම මොනවද දෙන්නේ? මොනවද දෙන්නේ? ඉපදුන ගමන් කිරි දෙනවා නේ? එතකොට බඩගින්නේ උපදින්නේ නේද? ඉපදුන ගමන් කිරි බොනවන්නේ. සාමාන්‍ය නේද? එතකොට බඩගින්නේ උපදින්නේ අඩුවක් සහිත බවක් පුරවන්න ගන්න මහන්සියක් ඉපදුන දවසේ ඉඳලා. තෙමෙනකොට තෙමෙන්නේ නැතුව ඉන්න ඕනේ නේ. එතකොට තෙමුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්න ගොඩයි නේ. ඒ නිසා ඒ අඩුව පුරවන්න තමයි අපි මේ ගෙවල් හදන්නේ. හැමදාම තියෙන අඩුව පුරවන්න තමයි හම්බ කරන්නේ. බඩ පුරවන්න නේ. සීතලෙන් බේරිලා ඉන්න, උෂ්ණයෙන් බේරිලා ඉන්න. මැසිමඳුරුවන්ගේ හානියක් වෙන දේෙන් බේරිලා ඉන්න නේද? එහෙම අපිට ඒ අඩුව පුරවන්න ඌමනා නැත්තම් අපි මොන වගේ දේවල් කරයිද? සෙල්ලම් කර විතරක් ඉඳි නේ. නැත්තම් නිකම්ම ඉඳි නේ. කුඹුරක් මොකටද? කුඹුරක් හම්බ කරන්න නේ. ඉතින් එතකොට මෙහෙම ගත්තාම පින්නතුනේ මේ ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මොන වගේ දෙයක්ද? අඩුවක් සහිත ඌනසාවයක් සහිත ලෝකයක් විතරයි වෙන දෙයක් නෙවෙයි.
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ කියලා. මේ ලෝකය මේ අපි මේ ඉපදුන එහෙම නැත්නම් මේ තමන් තුළ තිබෙන මේ ලෝකය කියන දේ තමන් තුළම තියෙන ලෝකය. මොකක්ද තමන් තුළ තියෙන ලෝකය? ශරීරය නේ. කය. ඒක විඥානය සහිත කය. ඒ කියන්නේ දැනීම් සහිත කය. එහෙම නැත්නම් සිත කය කියලා ගන්න පුළුවන්. ඒතර ඒ තුල තියෙනව මොකක්ද? ඇස, කන, නහය, දිවකය, මනස තියෙනවා. පේනවා, ඇහෙනවා, ආග්‍රහණය වෙනවා, රස විඳිනවා, පහස ලබනවා, හිතෙනවා. දැන් එබඳු දෙයක් තමන් තුළ තියෙනවා. දැන් එබඳු දෙයක් තමන් තුළ නැත්තම් තමන්ගේ අම්මා කියලා කෙනෙකුත් නැහැ. සරත් මහත්තයා අම්මාව අඳුරගත්තේ කොහොමද? දැක්ක නිසා නේද? අම්මාව අඳුරගත්තේ කොහොමද? අම්මගේ කටහඬ අහපු නිසා නේ? අම්මාව අඳුරගත්තේ කොහොමද? අම්මාව තමම වඩාගත්ත නිසා නේ? තමව ළඟ කරගත්ත නිසා, තුරුළු කරගත්ත නිසා නේ? එහෙමද නැද්ද? ඊට පස්සේ තමාව නේද? නාවපු, කවපු, පොවපු නිසා නේද? අඳුරගත්තේ මේ ඉන්න මගේ අම්මා කියලා නේ. ඒ ඔක්කොම මොනවද? දැකීම්, ඇසීම්, ඊළඟට ලැබීම්, විඳීම්. එහෙමනේ. දැන් එහෙම දෙයක් නැත්තම් අපිට පේන්නේ නැත්තම් ඇහෙන්නේ නැත්තම් නේද? පහසක් ලැබෙන්නේ නැත්තම් නේද? කල්පනාවක් හෝ නැත්තම් අපිට අම්මා කියලා පැනවීමකුත් නැහැ. පියා කියලා පැනවීමකුත් නැහැ නේද? ස්වාමියා බිරිඳ කියලා පැනවීමකුත් නැහැ. ලෝකේ තියෙන්නේ ඇත්තටම එළියේ මේ ලෝකේ තියෙන්නේ කොහෙද? තමන් තුළමයි. ඒ කියන්නේ මේ බඹයත් තරංගෝ මේ ශරීරය තුළමයි තියෙන්නේ. හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් ඒ තුළ තමයි මේ හැම විඳීමක්ම, ඒ සිතීමක්ම, කල්පනාවක්ම ඒ උපදී. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ බඳු ආකාරයේ ජීවිතයක් තුළ නිරන්තරයෙන්ම තිබෙන්නේ මොකද්ද? අඩුව එහෙම නැත්නම් ඌනතාවය. මොකක්ද තියෙන්නේ? අඩුව ඌනතාවය තියෙන්නේ. දැන් මේ වෙලාවේ මේ මොහොතේ දැන් අපි මේ විදිහට බණ ඇහුවට නේ? තා ටිකකින් අපිට මොකද්ද? වෙන අවශ්‍යතාවයක් ඇති වෙනවා. වෙන අවශ්‍යතාවයක් ඊළඟට ඇති වෙනවා. දැන් ඒක ලබා ගන්න ඒක ලැබුණ නැත්නම් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ අඩුව පුරවන්න බැරි වුණොත් ප්‍රශ්නයක් වෙනවා. මම කියන්නේ අඩුව පුරවන්න බැරි වුණා කියලා කියන්නේ අපිට හිතට දැනෙනවා යන්න ඕනේ වෙලාවට. වෙලාවට යන්න තියෙනවා කොහේ හරි නේ. හැබැයි ඒ ගමන යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? හිතට අඩුවක් දැනෙන්නේ නැද්ද? ඊට පස්සේ එකකින් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද Tamanට? නේද? හැබැයි අපි ඒක ඉක්මනට යන්නේ ඇයි? ඒ අඩුව පුරවන්න. කායිකව ගත්තත් ප්‍රශ්නයක් අඩුවක්, මානසිකව ගත්තත් ප්‍රශ්නයක් අඩුවක්. හැබැයි ඒ අඩුව පුරවන්න බෑ කවදාවත්. ඇයි? අඩුවක් සහිත ලෝකයක් නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ මේ ලෝකය අඩුවක් සහිත ලෝකයක්. අතිත්තෝ ඒ කියන්නේ කවදාවත් පිරෙන්නේ පුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒ නිසා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකටම දාසව ජීවිතය ගෙවනවා. මොකට දාසවද? අඩුව පුරවන්න දාසව නේ. දැන් අනගියාම අම්මා නේ කොච්චරනම් බත් උයලා තියනවද? කිලෝ කීයක් උයලා තියනවද? වයස කීයද සාමාන්‍යයෙන් ගත්තොත්? දැන් වයස කීයද? 75යි නේද? අවුරුදු 15 ඉඳන් බත් උයන්න පටන් ගත්තා නන්නේ. දවසට කිලෝ එක ගානේ. කෙනෙකුට මේක මේ අර සිහිය ඉපදුන්නේ නැත්තම් පේන්නේ. ඒ හැම වෙලෙම ගිනි රස්නේ විදිලා තියෙනවනේ. නැද්ද? ඒ ගිනි රස් ඇති වෙනකොට හැම වෙලෙම පොඩ්ඩක් එකෙන් අයින් වෙලා නේද? චුට්ටක් අයින් වෙලා ඉන්නවා නේද?
ඒ කියන්නේ ගිනි රස්නේ හැම වෙලේම විඳින්න පුළුවන්. ඈ එහෙම නැහැ. කිලෝ කීයක් විතර හාල් තඹලා තියෙනවද නේද? එළවලු තඹලා තියෙනවද නේද? ඊට පස්සේ ඒවා උපයන්න නේද? කොච්චරනම් මහන්සිගෙන තියෙනවද නේද? ඒවා රැක ගන්නනේ මොනතරම් උත්සාහයක යෙදලා තියෙනවද? ඉතින් තාමත් අපි ඒකම නේද කර ඉන්නේ. මේ ජීවිතේ මෙහෙමනම් නේද? මේක පළවෙනි උපතත් අවසාන මරණයත් නොවන නිසා අතීත ලැබුණ සෑම උපතක් තුළම මේ ස්වභාවයමයි මේ ප්‍රශ්නෙමයි සමහරක් වෙලාවට මීට වඩා මහා කටුක වූ ඒ වගේ තමයි දරා ගන්න බැරි ප්‍රශ්න වලට කරදර වලට දුක් වලට මොහොත දීලා තියෙනවා. ජීවිතේ පවත්ත. අඩුවක් සහිත ජීවිතය තුළ අඩුව පුරවන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලවරක් නැහැ. ආරම්භක කෙලවරක් නැහැ. මෙහිමයි කිය. නේද? දැන් ඉපදුන දරුවන්ට නේ ඒ ඇයට පොඩ්ඩක් බහ තෝරනකොටනේ අඩුව පුරවන්න දෙමව්පියෝ කොච්චර මහන්සි වෙනවද දරුවන්ගේ අඩුව පුරවන්න. ඈ? දරුවෝ අකුරු දන්නේ නැහැ නේද? ඒක පුරවන්න ඕනේ නේ. ඈ? ගණන් හදන්න දන්නේ නැහැ. ඒක පුරවන්න ඕනේ නැද්ද? ඈ? නේද? ඒ ශිල්පීය දක්ෂතාවයන් දන්නේ නැහැ නේද? ඒ පුරවන්න ඕනේ නැද්ද? දෙමව්පියන් කොච්චර ඒ වෙනුවෙන් කැපකිරීමක් ඒ වෙනුවෙන් වගකීමක් තියෙනවා වගේම තමයි ඒ වෙනුවෙන් කොච්චර කැප වෙනවද නේද? තමන්ගේත් අඩුව වගේම තමයි තමන් ළඟ ඉන්න කෙනාගේත් අඩුව නේද? ඇයි මේ ඌනතාවයක් සහිත ලෝකයේ පිළිබඳ අපිට දැනෙන්නේ නැත්තේ තේරෙන්නේ නැත්තේ? ඈ? ඒ වගේ තමයි මොන දේ කරත් අවසානයේ නේද? මෙතනත් වෙනසෙනවා එතනත් වෙනසෙනවා නේද? ස්වාමියාත් මැරෙනවා බිරිඳත් මැරෙනවා නේද? ඒ වෙන්නේ නැද්ද? ඒ වෙනවා. අපි මොන ආකාරයට මේක පවත්වන්න හැදුවත් මේ අඩුව පුරවන්න හැදුවත් අපිට අවසානයේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැත් තත්යකටපත් වෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා මේ අඩුවක් සහිත ඌනතාවයක් සහිත ලෝකයේ තුල එයටම දාසව මේ කරන මේ නොයෙකුත් ආකාරයේ ක්‍රියාවන් හේතු කරගෙන තමයි නැවතත් ආයෙත් මේ සසර හැදෙන්නේ. භවය හැදෙන්නේ. එහෙම නැත්නම් උපතක් කරා යන්නේ. ඒ නිසා කවදාවත් දුක අවසන් වෙන්නේ නැහැ. හැබැයි මේ කාරණේ පැහැදිලිව හොඳින් තේරුම් ගත්තට පස්සේ ඒ කියන්නේ සිහියෙන් යුතුව හොඳින් මේ කාරණේ පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එයාට ඒ ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත දැනගත්තොත් මොකද වෙන්නේ? ඇත්ත දැක්කොත් පමණක් කලකිරීම ඇති වෙනවා. ඇත්ත දැක්කොත් පමණක්. ඒ කියන්නේ සිහිය තියෙනකොට ඒතකොට අර දකින්න නේද? හොඳද නරකද කියන එක දකින්න. සසර කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ජීවිතය කියන්නේ ඇත්තටම හොඳයි කියලා ගන්න පුළුවන් තැනක් හෝ දෙයක් හෝ නෙමෙයි. මේ ශරීරයවත් ඒ තුල උපදින දැනීමවත් ඒ තුල ඇතිවෙනා විවිධාකාර හැඟීම් විවිධාකාර විදි විවිධාකාර සිතුවිලි නේද? ඒ කිසිවක මොකද්ද? හරයක් නැහැ. අපි හිතා හිටියට හරයක් තියෙනවා කියලා. හිතා හිටියට එහෙම එකක් නැහැ. එතකොට අර සිහියෙන් යුතු ඉන්න කෙනාට දකින්න පුළුවන්. මොකද්ද? මේක හොඳද නරකද කියන එක. ඇත්තටම ජීවිතය කියන එක මේ පැවැත්ම කියලා කියන්නේ මේ සසර කියලා කියන්නේ නේද? සසර කියලා කියන්නේ හරයක් ගන්න පුළුවන් දෙයක් තැනක් නෙමෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක් මොන දේ කරත් අවසානයේ හරියට කෙහෙල් පතුරු ගැහුවා වගේ වැඩක් වෙනවා. අරටුවක් හොයමින් කෙහෙල් පතුරු ගන්නවා. කවදාවත් හම්බෙද මොනව? අරටුවක් හම්බෙද? ඈ? හම්බෙද?
මේ ජීවිතෙන් බොහෝ දේවල් කරනවා තමයි කරන්න වෙලා තියෙනවා තමයි. හැබැයි ඒ කිසිවකින් හරයක් ප්‍රයෝජනයක් විශේෂ හරයක් විශේෂ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක ඒ විදිහට හරියට දැනගත්තට පස්සේ එයාට තේරෙනවා මේ ජීවිතේ නිස්සාරභාවය ඒකම තමයි මොකද්ද? කලකිරීම. එයම තමයි නොඇලීම. ඒ නොඇලීම ඇති වෙන්නේ තමන් තුළම තියෙන මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ලෝකයේ කෙරෙහි. කියන්නේ මේ ඌර්ණ සහිත ලෝකයේ කෙරෙහිමයි කලකිරීම ඇති වෙන්නේ. අද දවසේ අපි මේ නොදන්නාකම යුතු විවිධාකාර පනවා ගැනීම කරගෙන හිටියත් දන්නා බවත් එක්ක මොකද වෙන්නේ? සියලු පනවා ගැනීම නැති වෙලා යනවා. අවබෝධය තුළ සිදු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධය තුළ සිදු වෙන්නේ එකම දෙයයි. ඒ තමයි මේ නිදහසෙන් උවමනා කරන ආකාරයට තමන්ගේ සිත සකස් වේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ අවබෝධයට උපකාර වෙන ආකාරයට තමන්ගේ සිත සකස් කරගන්න නම් අනිවාර්යයෙන්ම තමන් මොකද කරන්න ඕනේ? තමන් හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ගුණධර්ම සහිත කෙනෙක් වෙන්න ඕනේ. දාන දෙන, සිල් ලකින, භාවනා කරන කෙනෙක් වෙන්න ඕනේ. නිකාම සිහිය උපදින්නේ නැහැ. නිකාම සිහිය උපදින අයත් ඉන්නවා. ඒත් ඒ අය හොඳ අය. නිකාම සිහිය උපදින අයත් ඉන්නවා. හැබැයි ඒ පුණ්‍යවන්ත අය. සිහිය උපදින්නේ නැත්නම් අපිට මේ ඇත්තට මේ කාර්ය දැන් මම මේ කියපු කාරණේ මේ පින්වතුනි යම් තරමකට හෝ මේ කාරණේ චුට්ටක් හරි තේරෙන්නේ නැද්ද? දැනෙන්නේ නැද්ද? ඈ? දැනෙන්නේ නැද්ද? ඈ? ඒක ඇත්තද බොරුද කියලා? ඈ? දැන් මේ මොහොතේ මේ විදිහට මේක දැනුණත් මේක දකින කෙනෙක් වෙන්නයි ඕනේ. උදේට හිරු පායනකොට මේ ආලෝකයත් එක්ක පේනව නේද? අවශ්‍යකම පේනවනේ. නේ? ඒ පෙනීම හැම තියෙනවන්නේ නේද? ඒක නැති වෙන්නේ නැහැ නේ. ඒ වගේ මේ දැකීම කියන එක මේ සසරේ තියෙන සැබෑ ස්වභාවය දැකීම කියන එක හැම වෙලෙම ඉපදිලා තියෙනවා. ඒ දැකීම ඉපදුර කෙනාට. ඒ දැනන කෙනාට. ඉතින් එතකොට එතන එන්න නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? තමන් තාමත් හොඳ ගුණධර්ම සහිත කෙනෙක් වෙන්න ඕනේ. සීලවන්ත, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කළා. මොකන්ද? මේ අවබෝධයට සුදුසු ආකාරයෙන් මේ සිත සකස් කරගන්නයි. එහෙම නැත්නම් දැකීමට උපකාර වන ආකාරයට සිත සකස් කරගන්නයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මාර්ගය පෙන්වන්නේ. ඒතකොට සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්න ඒ අවබෝධ සුදුසු ආකාරයට සිත සකස් වෙන මාර්ගය මේ ලෝකේ විවෘත කරන්න වෙන කෙනෙක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කිසි කෙනෙකුට ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට අද දවසේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන නිසාම මේ කාරණේ ගැන කියන්නේ අඩුවක් සහිත ජීවිතයක් මේ වුණතාවය සහිත ජීවිතයක් හරයක් නැති ජීවිතයක් කියලා ටිකක් හරි දැනුණා නේද? ඒ පරිපූර්ණ වශයෙන් තීරුම් ගන්න. අපි මහන්සි ගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ විශ්වාසයෙන් යුතුව. ඒ ධර්මයේ කෙරේ විශ්වාසයෙන් යුතුව අන්න එයාට කුසලයෙන් වැඩෙන්න පුළුවන්. එයා මේ මහ පොළොවේ වාසය කරන, පය ගහලා ජීවත් වෙන හොඳ ගුණධර්ම තියෙන කෙනෙක් වෙනවා. සීලවන්ත, සමාධි සම්පන්න කෙනෙක් වෙනවා. ප්‍රඥා සම්පන්න කෙනෙක් වෙනවා. අන්න එයා තමයි ඇත්තට මේ මනුස්ස උපත තුළ මේ ලැබුණ ජීවිතය තුළ හරයක් ලබා ගන්නා වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් හැමදෙනා හිතන්න කල්පනා කරන්න ජීවිතය යථා ස්වභාවය මනාකොට තේරුම් ගන්නවා. ඒ සඳහා උපකාර වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දාල මාර්ගය තුල හික්මෙනවා. දන් දෙන, සිල් ලකින, භාවනා කරන කෙනෙක් වෙනවා. සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩෙන කෙනෙක් වෙනවා. මමත් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙක් ලෙස මේ දුක්ඛිත වූ සංසාර දුකින් නිදහස් වෙනවා යන උතුම් අදිෂ්ඨානයක් හිතේ කවුරුත් ඇති කරගන්න.